හොඳට මතක තියාගනි. උඹ මේ පාර මේ මගුල කරන්න ගිහිල්ලා ගමට එක කැලලක් හරි ඇති කරොත් මේ පාර තෝ මේ ගමෙන් පන්නන්නේ මම ඈ. හරිද? ඉස්සු ලොකයි anything for you ලොකයි. anything for you. මාස්ටර් ළමයි ටික ආවා. අපි කතා කරලා ගමුද? හරි. හැමෝටම ආයුබෝවන්. වැඩි කතා බහ වැයි වටාරන් ඒවා මුකුත් අවශ්‍ය නැහැ. අපේ මේ ජහුටාවේ රජුරුවන්ගේ චරිතයට පෙනී සිටින්නේ මොකද්ද මම පටන් ගත්තෙත් නැහැ නේ තාම. මාස්ටර් කියන්නේ අපේ මේ ජහුටාවේ රජතුමාගේ චරිතයට පෙනී සිටින්නේ කියනකන් හිටපියෝ වෙලේ හදාගෙන ඉන්න මුලින් මොකද්ද මේ කරන්නේ? රජතුමාගේ චරිතය කරන්නේ මෙන්න මේක. කිසි රජ පෙනුමක් නෑ තමයි. හැබැයි කියලා කරන්න දෙයක්වත් නෑනේ. එහෙනම් ඌ තමයි රජා. එතකොට ඇමතියාගේ චරිතය කරන්නේ මෙන්න මමයි මාස්ටර්. මමයි ඇමතිගේ චරිතය කරන්නේ. උඹ? උඹ හරියනවද බං ඇමතිගේ චරිතෙට? ඇමතිගේ ඇඳුම ඇඳුවට පස්සේ මූ නිකන් තුන් කාලේ PVC බටයක් වගේ තියෙන්නේ. බලපන් මොකද කැත විතර. මාස්ටර් හොඳින් මතක තබා ගන්න. සුමිත අයියා කියන්නේ මාගේ සුල්මාවගේ නැගිනියගේ පුංචිගේ පුතාය. හොඳින් මතක තබා ගන්න. මේ චරිතයට මට ආරාධනා කරේ සුමිත අයියායි. මට කියපු හැම දෙයක්ම හොඳට මතකයි පුතේ. හැබැයි අර උඹලා කිව්ව ඥාතිත්තේ ඔන්න ඕක තමයි මේ මට මතක තියාගන්න බැරි. මම නැවත කියන්නම්. නැවත කියහම බලන්න. හොඳින් මතක තබා ගන්න. සුමිත අයියා කියන්නේ මාගේ සුළු පියාගේ අම්මාගේ අක්කාගේ පුංචි අම්මාගේ පුතාය. හොඳින් මතක තබා ගන්න. අපිත් හොඳ වැඩකරුවෝ තමයි. සුමති උඹ හොඳින් මතක තබා ගත යුතුයි. මෙම ජහුටාවේ මාස්ටර් මම මිසක් උඹ නොවන බව හොඳින් මතක තබා ගත යුතුයි. එපමණයි. හෙලෝ කුසුමේ මිස්. බලටම වැඩ වගේ. මේ ඔව්. මේ මගේ නාට්‍ය ඇඳුම් ටික ගෙනත් දෙන්න පුළුවන්ද? හරි මං ඒ ටික ගෙනත් දෙන්නම්. ඔව්. මේ තා දිනක තා නේදර පදේ. ඔව් තා දිනක තා. මිස්ටර් මතකයිනේ හොඳට. එහෙනම් ඇඳුම් ටික ගේන්න. හරි මං ගෙනත් දෙන්නම්. හරි එහෙනම් හරි. හරි දෙයියන්ගේ පිට. බයි බයි. පුස්ක බල්ලහට නාපියෝ. දෙයියනේ. දැන් මේ ඉන්නේ රජතුමා. හරි? උඹ කියන්න ඕනේ රජතුමාට රජතුමනි මෙන්න මේකයි කාරණාව මම අහිංසක මිනිස්සෙක්. කියපන් බලන්න රජතුමාට කියන විදියට. රජතුමනි මේකයි කාරණාව. දැන් මන්ද රජතුමා මූද රජතුමා යකෝ රජතුමාට කියපන්. රජතුමනි මේකයි කාරණාව. හොඳින් මතක තබා ගත යුතුයි. හොඳින් මතක තියාගන්න මගුල මොකද්ද? මම උඹට කිව්වේ රජතුමනි මෙන්න මේකයි කාරණාව. මම අහිංසක මිනිස්සෙක්. ඒක කියපන් හරියට. රජතුමනි හොඳින් මතක තබා ගත යුතුයි. මොකද්ද මං හොඳින් බූරුවා කතා කරනවා. ඌට නෙමෙයි උඹට පරයක්. මගුල් කරනවා මෙතන මම පල්ල මුන්ට. නංගි විසවට දින්නේ. මේ අත මෙතනට තියාගන්න. කිම බෑනේ අත ඇදයිනේ. කකුලත් ඔයාගේ ඇද්දද? බලමු. අනේ සෑහෙන්න ඇදයිනේ. අදුස්ස වෙලං අත පස්සේ කරන්නේ පස්සේ හරි වෙන හරි නියමයි අදන් කොන් බස් හරි නියමයි හොන්ට